පුදුවේ භාවිතා නොකරන වචන භාවිතා කරමින් දක්ෂ ලෙස කවි ලියූ හා නාට්‍ය රචනා කරන ලද මෙන්ම ජනප්‍රිය ගීත රචනා කරන ලද චන්ද්‍රරත්න මානවසිංහයන් පිළිබඳව මෙම වීඩියෝ මගින් කරුණු ගෙන එනවා. චන්ද්‍රරත්න මානවසිංහයන් උපත ලැබුවේ 1913 ජුනි 19 වන දින ලංකාවේ දකුණු පළාතේ පුවක්දණ්ඩාව ගම්මානයේ. ඔහුගේ පියා ජෝන් ජේරාඩ් සූරියාරච්චි මොහොට්ටි නොහොත් බද්දේගම හාමුය. ඔහුගේ මව පුංචි ඊතනා ඔබදාරච්චිය සිය ප්‍රාථමික අධ්‍යාපනය බෙලියත්තේසි පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් ලබාගත් අතර 1924 දී පුවක්දණ්ඩාවේ පංචතූපාරාමයේදී පුවක්දණ්ඩාවේසී චන්ද්‍රරත්න ලෙස පැවිදි විය. ඉන්පසු කිරිවෙහෙර රජමහා විහාරයේ වැඩ සිටු අතර එහිදී පන්සලේ ඇති වූ අර්බුද සහිත වාතාවරණයක් නිසා කැලෑවට පලා ගොස් උපවැදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද එතනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවත අඟුරුකාරාමුල්ල පන්සලේදී යලිත් පුවක්දණ්ඩාවේසී චන්ද්‍රරත්න ධම්මාලෝක තිස්ස ලෙස දෙවන වරටත් පැවිදි විය. මේ වන විට ඔහුට වයස 22කි. මේ කාලයේදී ලක්මිණි පහන පුවත්පත වෙත ලිපි ලිවීමට පටන් ගත් අතර එහිදී ප්‍රධාන කර්තෘ කුමාරතුංග මුනිදාස මහතාය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි රිමන් භාරයට ගැනුණි. පසුව ඉන්දියාවට ගොස් වංග, හින්දි සහ ಭಾರತ සංස්කෘතිය හැදෑරූ අතර යලි ලංකාවට පැමිණෙන්නේ ಭಾರತೀಯ සංස්කෘතික පිළිබඳව උපාධිධාරියෙක් වශයෙනි. ලංකාවට පැමිණ එවක හෙළදිව පුවත්පතේ කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වන අතර එම කාලයේදී ඔහු යලිත් උපවැදි විය. 1944 ඔක්තෝබර් 27 වන දින ශ්‍රීමත් වසන්තා කුමාර හේවකලුගමගේ සමග විවාහ විය. සාර්ථක යුග දිවියක් ගත කළ ඔහු පුතුන් දෙදෙනෙක් හා දියණියන් 5 දෙනෙකුටම පියාණන් වූයේය. 1947 නාට්‍ය රචනා කිරීම පටන් ගත් අතර ඒ වගේම හෙළදිව පුවත්පතට ලිපි රචනා කළේය. හෙළදිව පුවත්පතේ චාරුමන්ද තීරුව රචනා කරන ලද්දේ ඔහු විසිනි. 1947 ඔක්තෝබර් 27 වන දින ලංකාදීප පුවත්පත ආරම්භ කරන ලද්දේ මානවසිංහයන් විසින් සාදන ලද සුබ නැකත් වේලාවටයි. ඉන්පසුව ලංකාදීපයේ ජ්‍යොතිෂය පිළිබඳව ලිපි ලිවීමේ කාර්යය ඔහුට බාර කරන ලදී. 1955 දී ඔහු වගතුග තීරුව ආරම්භ කරන ලද අතර ඔහුගේ අවසාන කාලයේ දක්වාම එම තීරුව ඔහු විසින් පවත්වාගෙන යන ලදී. කවියන් තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා පොදුවේ භාවිතා නොකරන වචන භාවිතා කළ දක්ෂ කවියෙක් ලෙස චන්ද්‍රරත්න මානවසිංහයන් හැඳින්විය හැක. ඔහු විසින් රචිත ජනප්‍රිය ගීත හා කවි අතරට සෝමතිලක ජයමහ ගායනා කරන කුසුම් පිපි තුරුමතේ ගීතයේද, WD අමරදේවයන් ගායනා කරන වැලිතල අතරේ හිමිහිට බසිනා ගීතයේද, මොනවද අම්මේ අකුරු ජාතියක් ළමා ගීතයේද, සොම්නස හා සන්තාපය හමුවේ වැනි ගීත ගෙන දැක්විය හැක. තවද වෙසක් සිව්පද, කෝමල රේඛා, ගොළුදිරිය වැනි කාව්‍ය මෙන්ම සිංහල ගුවන් විදුලිය මගින් විකාශය වූ රේඩියෝ ගීත නාටක, මනෝහාරී, අබිනිෂ්ක්‍රමකයා වැනි වැඩසටහන් සිංහල සාහිත්‍ය රසිකයන්ගේ හා විචාරකයන්ගේ පැසසුමට ලක්විය. මෙසේ සුවහසක් සිංහල සාහිත්‍ය රසිකයන්ගේ ජනාදරයට පත් මානවසිංහයන් 1964 සැප්තැම්බර් 4 වන දින අප අතරින් සදහටම සමුගත්තේය. මෙවන් ලංකාවේ විශිෂ්ට පුද්ගලයන්ගේ තොරතුරු මෙන්ම ලංකාවේ ඓතිහාසික, සංස්කෘතිමය හා පාරිසරික තොරතුරු හා දැනුම ලබා ගැනීම සඳහා අප channel subscribe කර අප හා එක්වන මෙන් ඔබට ආරාධනා කරනවා. මේ වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි.